ඔකේ අද අපි කතා කරන්න යන්නේ ඩේටින් ඇප් එකක් ගැන. ඉතින් මොකද්ද මේ ඩේටින් ඇප් එක ගැන කතා කරන්නේ සහ මොකද්ද මේ ඇප්ලිකේෂන් එක ගැන පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගත්තොත් Tinder කියන ඇප්ලිකේෂන් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. සහ මේ එපිසෝඩ් එකේ මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද මේ Tinder ඇප්ලිකේෂන් එක, මොකද්ද මේකේ වෙන්නේ සහ කොහොමද මේකෙන් යාළුවෝ සහ අනිත් අයව අඳුරගන්නේ කියලා. ඉතින් මේකදී ඔයාලට Tinder වෙබ්සයිට් එක තියෙනවා, මේකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Tinder ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ ගොඩක්ම ඒ කියන්නේ වෙබ්සයිට් එක ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමුත් ඔයාලට ඊට වඩා ගොඩක්ම ලේසියෙන් ඔයාලට යන්න පුළුවන් Play Store එකට ගිහිල්ලා සර්ච් එක දාන්න Tinder කියලා TINDER කියලා සර්ච් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා सामान्य 100 मिलियन प्लस මේක ඩවුන්ලෝඩ්ස් තියෙනවා සහ රේටින්ග්ස් ගත්තන් පස්සේ 3.2 තියෙන ඇප්ලිකේෂන් එක ගොඩක් ප්‍රසිද්ධ, ගොඩක් අය දන්න ඇප්ලිකේෂන් එක. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ Apple phone එකක් තියෙනවා නම් ඔයාලට App Store එක හරහා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරි. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තන් පස්සේ ඊළඟට තියෙන්නේ මේක ඕපන් කරගන්න එක. ඉතින් මෙතනදී මේකෙදී විශේෂයෙන්ම දැන් මම මේනේ ඔයාලා මේක ලොග් වෙන්න ඕනේ. ලොග් වෙද්දී ඔයාලට කරන්න තියෙනවා මේ ඇප්ලිකේෂන් එකට ඔයාගේ ඩීටේල්ස් දෙන්න. මම කලින් ලොග් වෙච්ච නිසා මම නැවත ලොග් අවුට් වුණේ නැහැ. ඒක නිසා ඔයාලට ඊටම සරල විදිහට මේ ඇප්ලිකේෂන් එකේ ඉන්ස්ටෝල් ප්‍රොසෙස් එක උනන් පස්සේ මේකට කොහොමද account එකක් හදාගන්න පුළුවන් කියන එක ගැන මම කතා කරන්න. ඊට පස්සේ ඊටරට කොහොමද මේක කරන්න කියන අපි කතා කරමු. ඉතින් ඔයා මේ ඇප්ලිකේෂන් එක මුලින්ම ගියන් පස්සේ ඔයාගේ නම අහනවා, ඔයාගේ ෆෝන් නම්බර් එකක් අහනවා සහ ඊමේල් ඇඩ්‍රස් එකක් අහනවා. ඉතින් ඔයාලා මෙතනදී ඔයාගේ නම දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන්. මේක වෙරිෆයි කරන්න. ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එකට OTP එකක් එනවා. ඒ කෝඩ් එක ඔයාලා දුන්නාන් පස්සේ මේකට ඇක්සස් කරන්න අවස්ථාවක් තියෙනවා. ඔන්න ඔය ටික විශේෂයෙන්ම අහනවා. ඒ වගේම ඊට අමතරව ඔයාගේ බර්ත්ඩේ එක අහනවා. මට දැනන්න බර්ත්ඩේ එක චේන්ජ් කරන්න අමාරුයි ගොඩක් වෙලාවට. ඒක නිසා බර්ත්ඩේ එක ඔයා දෙද්දි ඔයා ඒ ගැලපෙන ඔයාගේ නිවැරදි බර්ත්ඩේ එක දෙන්න. එතනදී ගොඩක් වෙලාවට බර්ත්ඩේ එක ඉල්ලන නිසා බර්ත්ඩේ එක ඔයා හරියට දෙන්න. ඒක පස්සේ එඩිට් කරන්න බෑ. මට මතක විදිහට ඒක වෙනස් කරන්න බෑ. ඒක නිසා ඔයාට දෙන බර්ත්ඩේ එක හරියටම බර්ත්ඩේ එක දෙන්න. පස්සේ ඒක එඩිට් කරන්න බැරි නිසා ඔයාට ඒ account එකේ. හරි. ඊට පස්සේ බර්ත්ඩේ එක දීලා ඔයාට ඒ ටික දුන්නාන් පස්සේ නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆොටෝස් කීපයක් ඉල්ලනවා. එතනදී ඔයාට ෆොටෝස් දෙකක් වගේ සිලෙක්ට් කරන්න පුළුවන්. මම හිතන්නේ අඩුම ෆොටෝස් දෙකක්ද කොහෙද. ඉතින් ඒ විදිහට ඔයාට ඒක ෆොටෝස් දෙකක් දැම්මන් පස්සේ ඊට පස්සේ එතනදී ඒ දේවල් ටික තමයි මුලින් විශේෂයෙන්ම තියෙන්නේ. සහ ඊළඟට තියෙනවා ඔයාගේ ෆේවරිට්ස්, ඔයාගේ කැටගරිස් ටික. සාමාන්‍යයෙන් මියුසික් වලට කැමතිද, ඊට පස්සේ අහනවා කොෆි වලට කැමතිද, ඔයාගේ තෝරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක අවශ්‍ය වෙන්නේ ඔයාගේ වයිබ් එකේ ඉන්න අය. ඔයා කැමති දේවල් කැමති අයව ඔයාට මැච් කරන්න තමයි යාළුවා ඒක ඉල්ලන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ කැමති දේවල් ටිකක් ඔයා කැමති දේවල් ඒ කැටගරිස් වලින් තෝරන්න. ඊට පස්සේ account එක ඔයාට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් account එක ක්‍රියේට් කරන් පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න අවස්ථාව තියෙන්නේ. Tinder application එක ඕපන් කරන් පස්සේ මෙන්න මේ විදිහට තමයි Tinder application එක ඕපන් වෙන්නේ. ඉතින් මම මෙතනදී මේකට වැඩේට අවශ්‍ය නිසා මම මට account එක හදාගත්තා. වැඩේට අවශ්‍ය නිසා. ඉතින් මෙතනදී දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි application එක තියෙන්නේ. free application එක. මේක paid versions මුකුත් නැතුව. ඉතින් මෙතනදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට photos add කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා අර about එකක් add කරන්න පුළුවන්. interest කියන දේවල් තුල තමයි මේ තියෙන්නේ. එක එක දේවල් ඔයාලට කැමති දේවල් add කරන්න අවස්ථාවක් තියෙනවා. මෙතනදී photos කීපයක් add කරන්න පුළුවන්. මෙතනදී photos ගත්තන් පස්සේ ඔයාලා මෙතන මේ edit button, ඒ කියන්නේ අරක හැදුවන් පස්සෙත් ඔයාලා තව තව දේවල් එකතු කරගන්න ඕනේ. account එක mainly හැදුවන් පස්සෙත් account එකට add කරන්න ඕන නම් ඔයාලා බලන්න මෙතන තියෙන මේ ඔයාලා බලන්න මෙතන pencil එක icon එකක් තියෙනවා. මේ click කරන්න. ඒ click කරන් පස්සේ මෙන්න මෙතනට ඔයාලා තව photos add කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා add a video pic or loop to get 4% closer to completing your profile and you may even get more likes. ඔයාලා මෙතනදී likes වගේම video clip එකක් වගේ දෙයක්, ඒ වගේම loop එකක් ඔයාලා ගන්න Instagram එකේ loops තියෙනවා. අන්න ඒ වගේ loop එකක් වගේ දෙයක් add කරලා ඔයාලා මෙතනදී ගන්න පුළුවන්. ඊට පස්සේ පළලට ආවන් පස්සේ smart photo කියලා option එකක් තියෙනවා. smart photo continuously test all your profile photos to find the best one. ඒ කියන්නේ මේ මොකද්ද හොඳම ෆොටෝ එක කියන එක එයාලා ඔටෝමැටිකලි ඒක මේ තේරුම් ගන්න සහ ඒක ඔටෝමැටිකලි සිලෙක්ට් වෙන මෙතනින් ඔයාලට ඒක ටික් එකක්. ඒක මේ තේරුම් ගන්න සහ ඒක ඔටෝමැටිකලි සිලෙක්ට් වෙන මෙතනින් ඔයාලට ඒක ටික් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම about එක පුළුවන්. about එක characters 500ක් වෙනකන් තමයි ඔයාලට පුළුවන් add කරන්න. කැමති නම් ඔයාලට මේකට about එකක් ලස්සන about එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ search එකක් දාලා Tinder එකට ලස්සන මේ
about එකක් ගන්න පුළුවන්. ඔය වගේ ගොඩක් වෙලාට about තියෙනවා. ඊට පස්සේ interest කියලා කියන්නේ ඔයා කැමති දේවල් මොනවද කියන එක. මෙන්න මෙතන interest එකට ක්ලික් කරන් පස්සේ ඔයා කැමති දේවල් ඔයාට මෙතන add කරන්න පුළුවන්. මෙතනදී පුළුවන් 5යි add කරන්න. ඉතින් ඔයාට කැමති categories interest 5ක් add කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන නිකන් ආපු 5ක් තමයි add කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනදී ඊට අමතරව තව about එක සහ ඔය interest කියන දේවල් ඒ වගේම lifestyle එක ගැන පොඩි දේවල් ටිකක් අහනවා. දැන් මෙතන personality type එක pets ගැන අහනවා. ඔයගේ දේවල් ටිකක් තියෙනවා. ඔයා smoke කරනවද නැද්ද? ඔයගේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඒවා තෝරන්න පුළුවන්. නැත්නම් ඒවා දෙන්න නැතුව මෙහෙම empty තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාගේ job title එක අහනවා. ඔයාලට job එක මෙතන add කරන්න පුළුවන්. company එක add කරන්න පුළුවන්. ඔයාගේ school එක මොකක් හරි add කරන්න පුළුවන්. මම මෙතන දැන් add කරලා තියෙන නිකන් අර අවශ්‍ය මේ account එකට අවශ්‍ය නිසා මුලින්ම අහපු නිසා add කරලා තියෙන එකක් තියෙන්නේ. ඔයාලට Instagram එක connect කරන්න පුළුවන්. මෙතන anthem එකක් ඔයාලට තෝරන්න පුළුවන්. ඉතින් මෙතනදී සාමාන්‍ය මෙතන Spotify එකේ තියෙන්නේ. එතනట్లా මම හිතන්නේ මෙතන I don't want anthem කියලා ඔයාලට දෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මෙතන gender එක තෝරන්න. gender එක ඉස්සලා introduction මේ මුලින්ම account එක හදන process එකේ තමයි gender එක තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ Tinder plus කියන කොටසේදී don't show my age, don't show my distance කියන එක දෙන්න පුළුවන්. ඉතින් මේවා දෙන්න නම් ඔයා premium එක use කරන්න ඕනේ. ඒක නිසා premium එක ගන්න බැරි නිසා අපි free open source මේක free software මේ use කරන නිසා ඒ දෙක අපිට access කරන්න බෑ. ඔයාලට ඒක access කරන්න අවශ්‍ය නම් ඔයාලා premium ගන්න පුළුවන්. Okay. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මෙතනදී විශේෂයෙන්ම මේ account එක හදන process එකේ තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මෙතනින් ඔයාට account එක ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන verify කියන එක. මෙන්න මේ verify tick එක ගන්න නම් ඔයාට වෙනවා මේ account එක verify කරන්න. ඒ කියන්නේ මෙයාලා අහනවා මේ account එක හැදුවන් පස්සේ සාමාන්‍ය දවසින් විතර account එක verify කරන්න ඔයාගේ photos කීප. ඒ කියන්නේ මේ ඔයා add කරලා දෙන photos වලට අමතරව එයාලා කියනවා පොඩි action එකක්. එයාලා දෙනවා මෙන්න මෙහෙම එක සමහර මට මේක verify කරන්න එක හැක් වහගෙන අනිත් එක අරගෙන මෙන්න මෙහෙම photo එකක් ගහලා යවන්න කියලා. එයාලා ඒක action එක දෙනවා. ඒ කියන්නේ මෙන්න මේකට මේ විදිහට sample එකක් යවන්න කියලා. අපේ sample එක දුන්නාන් පස්සේ ඒක හරි ඊට පස්සේ තව එකක් කියනවා ෆොටෝස් දෙකක් ඇවිදලා ඉන්නවා ඒ දෙක මිල්ලන් පස්සේ යාලා අඳුර ගන්නවා අපි හියුමන් කෙනෙක් මේ account එක තියෙන කෙනෙක් කියලා අන්න වෙරිෆයි වෙනවා account එක වෙරිෆයි වුණාන් පස්සේ ඔයා ඇත්තටම Tinder account එකේ ඉන්න හියුමන් කෙනෙක් කියන එක අපිට අනිත් අයට දැනගන්න පුළුවන් ඒක නිසා වෙරිෆයිඩ් account එකක් එක්ක ඔයා chat කරනවා නම් ගොඩක් වෙලාවට ඉන්නේ ඒ පුද්ගලයාමයි කියලා ඔයාට අඳුර ගන්න පුළුවන් ඒක ගොඩක් වාසි මොකද ගොඩක් වෙලාවට දැන් මෙයාගේ ෆොටෝස් දාලා ඉන්න පුළුවන් වෙන කෝල් දැන් ගෑනු කෙනෙක්ගේ ෆොටෝස් දාලා පිරිමි කෙනෙක් ඉන්න පුළුවන් අර ඒ වගේ වයිබ් තියෙනවනේ ඉතින් එන්නේ ඒකෙන් මිදෙන්න පුළුවන් මොන මේ වෙරිෆයිඩ් කියන එක තුළ ඒ වෙරිෆයිඩ් කියලා තියෙනවනම් එයා ඒ ඉන්න පුද්ගලයාම තමයි ඉන්නේ කියන එක අඳුර ගන්න පුළුවන් හරි ඔන්න Tinder application එකේ සම්පූර්ණ බේසික් දේ කතා කරා කොහොමද account එකක් හදාගන්නේ සහ account එකට අපිට අවශ්‍ය දේවල් about add කරගන්න කොහොමද වාගේ interest මොනවද දාන්නේ කියන මේ දේවල් සමස්තයම ගැන කතා කරා දැන් ඔයා Tinder account එක හදලා ඉවරයි සහ ඒක වෙරිෆයි කරා වෙරිෆයි කරන process එක එයාලා ඔටෝම අහනවා ඉතින් ඔයාලට වෙරිෆයි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක ඔයා හියුමන් කෙනෙක් කෙනෙක් යාලා හරියටම ඒකත් වෙන්න. ඉතින් මෙතන settings option එකක් තියෙනවා. මෙතනදී ගොඩක් වෙලාවට ඔයාගේ phone number සහ අනිත් දේවල් ඔයාට age range එක වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ගිහින් බලන්න පැච්චර ඒක වැදගත් දෙයක් නැති නිසා මම ගැන කතා කරන්නේ නැහැ. profile edit එක සහ මෙතන safety කියලා option එකක් තියෙනවා. safety center එකේදී මේකේ safety එක පිළිබඳව යම් තාක් දුරට මේකේ තියෙන දේවල් අපිට බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක ඔයාලටත් බලන්න පුළුවන්. මෙතනදී මම ගැන කතා කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැති නිසා. okay. දැන් තියෙන්නේ account එකට කොහොමද කට්ටියව ඒ කියන්නේ ඔයා කැමතිව ගන්න කොහොමද කියන එක ගැන. මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී පොඩි icon එකක් තියෙනවා. එන්නේ ඒක ක්ලික් කරන් පස්සේ මේ icon එක ක්ලික් කරන් පස්සේ ඔයාලට පුළුවන් maximum distance එක තෝරන්න සහ ඔයා කවුද ඔයාලට පෙන්වන්න ඕන කියන එක තෝරන්න. දැන් මේ maximum distance එක තමයි 100 miles විතර තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට තෝරන්න පුළුවන්. ඒක edit කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ අසල ඉන්න අයව මේ විදිහට තෝරගන්න පුළුවන්. ඒක අවශ්‍ය විදිහට range එක වෙනස් කරන්න පුළුවන්. only show people in this range කියලා නම් ඔයාලා මේක ටික් එක දාන්න පුළුවන්. එහෙම වුණොත් ඒ range එකේ ඉන්න අය විතරයි පෙන්වන්නේ. මම ඒක දාලා නැහැ. එතකොට ඕන කෙනෙක්ව පෙන්නනවා. ගොඩක් වෙලාවට මේ අය සජෙස්ට් වෙනවා. ඊට පස්සේ show me කියලා තියෙනවා. මෙතනදී කියන්නේ අපිට පෙන්වන්න ඕනේ කවුද කියන එක ගැන. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට ඕනේ ගෑනු කෙනෙක් හොයාගන්න නම් woman කෙනෙක් හොයාගන්න ඔයාලා මේ woman කෙනෙක් දෙන්න පුළුවන්. ඔයා ගෑනු කෙනෙක් නම් ඔයාට ඕනේ කවුරු හරි පිරිමි කෙනෙක් හොයාගන්න ඔයාලා men කෙනෙක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කවුරු යාළුවෙක් හොයාගන්න ගෑනු පිරිමි ભેදයක් නැතුව යාළුවෙක් හොයාගන්න නම් ඔයාට everyone කෙනෙක් දෙන්නත් පුළුවන්. මෙන්න මේ option එක ඔයාට තෝරන්න පුළුවන්. මෙතන men දෙන්න පුළුවන්, woman දෙන්න පුළුවන්, everyone දෙන්න පුළුවන්. දැන් මම මෙතන woman කෙනෙක් දාලා තියෙන්නේ. ඉතින් ඔයාට කැමති කෙනෙක් ඒකට තෝරගන්න පුළුවන්. ඊට තියෙනවා show age range එක. age range එකේදී වෙන්නේ අපිට අවශ්‍ය වයස් ප්‍රමාණය තමයි තෝරන්න තියෙන්නේ. ඔයාලට මෙතනදී වයස් ප්‍රමාණය මෙන්න මේ විදිහට 100 දක්වා වැඩි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී අවුරුදු 18 කට තමයි පටන් ගන්න account එක හදද්දී මතක තියාගන්න වයස අවුරුදු 18ක් තියෙන්න ඕන ඔයාලට. ඉතින් මෙතනින් ඔයාලට තෝරන්න පුළුවන් වයස් range එක.
මේ ඒජ් රේන්ජ් එක ඔයාලට තෝරන්න පුළුවන්. කැමති වයස් සීමාව කියන එක ඔයාලා තෝරගන්න පුළුවන්. මෙතන 18 ඉඳන් ඔයාලට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඉතින් මම මෙතන 18 ඉඳන් 23ට වගේ දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය තරම් ඒ රේන්ජ් එක මෙතන වයස් රේන්ජ් එක මේ ඒජ් රේන්ජ් එක තෝරගන්න පුළුවන්. ඒතරින් ඔයාලට කට්ටිය හඳුර ගන්න. ඒ කියන්නේ ඒ වයස් සීමාව ඉන්න අය එකතු කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික දැනගත්තාම පස්සේ Tinder account එකේ විශේෂයෙන්ම අවශ්‍ය දේවල් ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. එතනදී දැන් කොහොමද මේක ඇක්සස් කරන්නේ? මේක කොහොමද අපි කෙනෙක් හොයාගන්නේ කියලා කිව්වොත් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් මෙන්න මෙතනට ගියන් පස්සේ මේක මෙහාට ස්වයිප් කරාම මෙන්න මේක මේ පැත්තට ස්වයිප් කරාම ඒක නෝප් කියලා වැටෙනවා. ඒ කියන්නේ එයා අපිට අවශ්‍ය නැහැ කියන එක. මෙන්න මෙහෙම නෝප් කියලා වැටෙනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට මෙන්න මේ පැත්තට ස්වයිප් කරාම පස්සේ ඒකට ලයික් වැටෙනවා. ඒක ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම මේ පැත්තට ලයික් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ තියෙනවා හાર્ට් එකක් තියෙනවා. මෙන්න මේක දැම්ම පස්සේ ඒක ලයික් වෙනවා. සහ ඒ වගේම මේක මෙතන ක්‍රොස් එකක් බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන් පස්සේ ඒක ඩිස්ලයික් කරනවා. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් Tinder account එකේ ඔයාලට කැමති අයව ඇඩ් කරගන්න සහ කැමති ඒ කියන්නේ ඇඩ් කරගන්න කියලා ලයික් කරන්න පුළුවන්. ලයික් සහ ඩිස්ලයික් තමයි කරන්න තියෙන්නේ. මේකේ ලිමිට් එකක් තියෙනවා. ඔය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් ඉන්නේ free application එකේ paid එකේ නැත්නම් මෙතන මේ තියෙන දැන් මෙතන තරුවක් වගේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන් පස්සේ එතන තියෙන්නේ super like කියන එක. එන්නේ ඒකට payment එකක් අවශ්‍යයි. ඒක මේ premium version එකේ තියෙනවා. ඒක නිසා අපිට ඒක access කරන්න බෑ. ඊට පස්සේ මෙතන මේ තව එකක් තියෙනවා මේක තණ්ඩ එකක් වගේ තියෙන boost කරන්න. ඒක කරන්නත් බෑ. ඒකටත් premium account එකක් අවශ්‍යයි අපිට. ඉතින් මෙතන refresh කරන්න පුළුවන්. sorry ඒකත් unlimited rewinds කියලා තියෙනවා. rewind කරන්න නම් අන්න එතනදිත් ඔයාලට premium account එකක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒ දේවල් ඔයාලට access කරන්න බෑ. අර සාමාන්‍ය දේවල් ටික ඔයාලට access කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි Tinder application එකේ වෙන්නේ. ඔයා මෙහෙම ඔයාලට කැමති අය මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මෙතන මෙතන heart එක ක්ලික් කරන් පස්සේ like කරන්නත් පුළුවන්. මේ cross එක ක්ලික් කරන් පස්සේ dislike කරන්නත් පුළුවන්. එනකම් මේ පැත්තට swipe කරන්නත් පුළුවන්. ඒක නෝප් වෙනවා. මේ පැත්තට swipe කරොත් ඒ වගේම අනිත් පැත්තට swipe කරොත් ඒක like වෙනවා. ඉතින් ওই විදිහට ඔයාලට Tinder application එකේ ඔයාලට කැමති අයව තෝරගන්න අවස්ථාව තියෙනවා. නමුත් මතක තියාගන්න Tinder application එකේ තියෙන විශේෂත්වය ඔයා කැමති කියලා like කරලා විතරක් වැඩක් නෑ. අනිත් අය ඔයාලට කැමති වෙන්න ඕනේ. අන්න එහෙම කැමති නම් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් message icon නෑ. මේ message application එකට ගියන් පස්සේ start liking කියලා තියෙනවා. මෙන්න මෙතනදී when you match with other users they will appear here where you can send them a message. එයාට message කරනවා අනිවාර්යයෙන්ම මෙතන එයාලත් ඔයාලට like කරලා තියෙන්න ඕනේ. අන්න එහෙම like කරලා තිබ්බොත් ඔයාලට පුළුවන් එයාලත් එක්ක chat කරන්න. ඒ chat කරන්න කොහොමද කියලා ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය විදිහට chat කරන්න පුළුවන්. එතනින් එහාට එතනින් ඔයාලට numbers ඉල්ලගෙන ඔයාලට යාළුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය එක දේවල් කරන්න පුළුවන්. ඒක මට අදාළ නැහැ. ඒක ඔයාලගේ දෙයක්. මේ මෙතනදී මේ සහවත් එයාලා like කරපු පළියට එයාලට message කරන්න බෑ. එයාලත් ඔයාලට like කරොත් ඔයාලට පුළුවන් දෙන්නත් එක්කම දෙන්නගේ කැමැත්ත මත message කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි විශේෂයෙන්ම තියෙන්නේ. මේ වගේ ප්‍රීමියම් කොටසක් තියෙන මේ දේවල් වලින්. ඉතින් ඊට අමතරව මේ Tinder එකේ මේ හෝම් පේජ් එකේ අපි කතා කරා මේ account එක ගැන. මෙතන account එක ගැන අපි කතා කරන්නේ. මෙතනින් message option එක මේක ප්‍රීමියම් එකක් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ මෙතනදී. සහ මෙන්න මේක. ඔයාලා බලන්න මෙතන තව icon එකක් තියෙනවා. ඒකට ක්ලික් කරාන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය vibe එක කෙනෙක්ව හොයාගන්න. උදාහරණයක් ගත්තම free tonight, let's be friends. මේ යාළුවෝ වගේ ඉන්න කැමති අය, coffee dates වලට කැමති අය. මේ විදිහට ගොඩක් options තියෙනවා. ඉතින් මෙතනදී උදාහරණයක් ගත්තම සමහරවිට let's be friends කියන එක select කරොත් එතනින් select වෙනවා. ඊට පස්සේ යාළුවෝ වගේ ඉන්න කැමති අය කවුද? අන්න suggest වෙනවා. යාළුවෝ වගේ ඉන්න කැමති අය ඔන්න suggest වෙනවා. අපිට කැමති නම් මෙතනට like කරන්නත් පුළුවන්. නැත්නම් කැමති නම් මෙහෙම dislike කරන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් යාළුවෝ හදාගන්න මෙන්න මේ option එක හරහා. ඉතින් එන්න ඒ let's be friends කියන concept එකෙන් let's be friends කියන කැටගරි එකෙන් ඔයාලට ඒක පුළුවන්. free tonight කියන එකෙන් එතනට පුළුවන්. coffee dates කියන එකෙන් අනිත් ඒවාවල පුළුවන්. ඔය විදිහට ඒ කැටගරිස් වලට කැමති අය ඔයාලට add කරගන්න පුළුවන්. එතන filter එකක් වගේ තියෙන්නේ ඒ option එක හරහා. ඉතින් මේ දේ තමයි අපි කතා කරේ මේ Tinder application එක. මම හිතන්නේ ඒ රිසර්ච් හැමදේම මේ වීඩියෝ එකේ මම කතා කරා. ඒක තමයි Tinder application එකේ mainly තියෙන්නේ සහ මෙතනදී තවත් මීට වඩා දෙයක් ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක පොඩ්ඩක් දික් වුණා. Tinder application එක ගැන ගොඩක් අය මේ දවස්වල පොඩි hype එකක ඉන්න නිසා තමයි මේ වීඩියෝ කරගෙන ආවේ. මේ වගේ videos dating applications සහ මේ වගේ applications වලට ඔයාලා කැමති නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේක සම්පූර්ණ මේක educational purpose only සහ ඒ වගේ මේ Tinder application එකේ වෙන්නේ මොකද්ද? කොහොමද account එකක් හදාගන්නේ? මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි කතා කරේ. තාමත් subscribe නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපි ළඟට ඉක්මනට හැමෝටම ජය වේවා.